300k අපි කම්ප්ලීට් කරා ඒ සතුට නිමිත්තෙන් පළවෙනි කස්ටම් එක අතේ නෙමේ අතින් හරිද අතින් ගහන්න තියෙන්නේ ළමයි අතෙන් ඉතින් ගහනවා කියලා අතින් ගහනවා කියලා ඉතින් එච්චර ගහන්නත් බෑනේ ආලියට මචං පොකට එකක් ගැහුවා මචං ආලියා දුවනවා නැට්ට කඩාගෙන අපි බලමු කවුද තරගේ මචං තේ ගහලා වැඩිම කිල් දාන වීරයා කවුද කියලා අපි බලන්නේ ලස්සන මචං view එකේ මචං කට්ටිය හොඳ තේ පාරක් ගහනවා ළමයි. ඔව් ඈ අලියට කකුල් පායි හැබැයි ඈ. ඉන්න අම්මඩ උඩු මෙන්න මූ මචං හොඳ පළපුරුදු මචං තේ ගහන්න එක. දැන් ප්ලේ වෙන පොඩ්ඩක් බැලුවොත් එහෙම ඔයාලට හිතා යනවා නේද ඔයා ගහනදී. රෙෆරන්ස් නම්බර් එක 20 25 නෙමෙයිනේ දැන් දැම්මා. 20 25න් තමයි හැම රෙෆරන්ස් නම්බර් එකක්ම මචං පටන් ගන්නෙ. කොහෙන් දැම්මත් 20 25න් පටන් ගන්නෙ. හරි ළමයි බේ අපි වැඩ පටන් ගන්න යන්නේ. ඉතින් එහෙනම් අපි 300k අපි කම්ප්ලීට් කරා ඒ සතුට නිමිත්තෙන්. පළවෙනි කස්ටම් එක අතේ නෙමේ අතින්. හරිද? අතින් ගහන්න තියෙන්නේ ළමයි. හරිද? අතින් ගහලා වැඩිම කිල් දාන තුන් දෙනාට වීක්ලි 3ක් හම්බෙනවා. සිම් එකෙන් টොප් අප් කරන විදියටත් හදපන්. try කරමු. දාලා ගේම් එක ලොග් වෙන පරක්කෝ විතරයි টොප් අප් එක වැඩලාලු. টොප් අප් එක හැම කෙනෙක්ටම තප්පර 3න් වැටුණ කට්ටිය හાર્ට් 3ක් දාන්න. easy cash bank card ඕන එකක්. හරිද? තරු ස්ටෝ කියලා hash ලකුණයි තරු ස්ටෝ කියලා ගහන්න එච්චරයි. හිස්තැන් නැතුව hash තරු ස්ටෝ. හරිද? කට්ටියම දාන්න සුපිරි කියන කට්ටිය. හරි ළමයි අපි කස්ටම් එකට යන්නේ නම් මචං ඔන්න කස්ටම් එක හදන්න යන්නේ හා පුරා කියලා. අනේ වන්ද උන්ගේ කඩුවලි ගහගෙන දැන්න ඊට පස්සේ බෑ කිසිම ආයුධයක් අතටවත් ගන්න බෑ. අතට ගත්තොත් මචං කස්ටම් එකෙන් ඩිස්කොලිෆයි. ඕකේ? ආ එහෙම කරන්න. මිලි වෙපන් එකක් අතට හරි ගත්තොත් ඩිස්කොලිෆයි මචං. හරිද? ඔන්න කිව්වා. හෙල්තේ 500 දාමුනේ බා. 500ක් දාගෙන ගහගනි. එච්චරට ලිමිටඩ් ඩෙමෝ නම්මන වෙහිකල් නෝ. ඒක තමයි මං බැලුවේ. මේ හෙල්තේ 200 දාමු. හරි 200 දා. නැත්නම් හෙල්තේ 50 දාමු. ඒවටනේ අර මදිනේ. දෙක තුනෙන් මැරෙනවා. කවන්න දෙක තුනෙන් මැරෙන්න තමයි ඕනේ. අතෙන් ඉතින් ගහනවා කියලා අතින් ගහනවා කියලා ඉතින් එච්චර ගහන්නත් බෑනේ. නේද ළමයි? ඔලුවට දෙකයිනේ මං ගහන්න තියෙන්නේ. ඉතින් ඔව් ඉතින් ඔලුවට එකයි. හැබැයි හැබැයි ඔලුවට 50 දෙන්නාම එකයි. අමාරු ඊයෝ රිදෙනවා ඇති. චුට්ටා උඹ ඉඳව බෑ චුට්ටලා අම්මලා කෝල් එකක් ගන්න උඹ ස්පීකර් ඔන් දාන්න ලයිව් එක බලන්න කියන්නේ. හරි ළමයි කස්ටම් එක හදලා තියෙන්නේ. ඒ සාර ඉන්ස්පෙක්ටරෙන් මට ඉන්න දැන් පොඩ්ඩක් බලන්න ඕනේ. ඔව් ඉන්න ළමයි අර මේ ගිව් අවේ එක ඔයාලට මේ රෙඩි කරන ගම ඉන්නේ. රෙෆරන්ස් නම්බර් ටිකවා. අම්බෝ 20 30000ක ආසයි නේ ළමයි. ආසයි නේ. එක දැම්මොත් ඈ මේ උඹලා අර වීඩියෝ එක බැලුවද බා? කසීට මිලියා. ආව් කොටාගේ කිව්වලු නෑ කොටාගේ නෙමෙයි ගැස්ටගේ අඩ ඒක නම් ආතල්ලෝයි. ඔන්න ID පාස්වර්ඩ් දුන්නා. වෙයිද එතකොට? බෑ මේ කොහොම ගහලා ඊළඟට එකක් ගහම ඔය ආතල්ල. ඔව් දෙන්නම්ම. හරි ළමයි එහෙනම් මැච් එක ස්ටාර්ට් කරා. ඔන්න අපි බලමු කවුද වැඩිම කිල් දාන තුන් දෙනා කියලා. තෑන්ක්ස් අන්දෝයේ දාගත්තා කියලා දානවා. යසිරු එල්ල කිරි. මේ උඹ දාගත්තේ නැද්ද? උඹ try කරන්න බැරි වුණාද? උඹ දැම්මද? අඩෝ කියලා දාන්න බා. යකෝ කියලා තමයි දැම්මේ. මේ පැත්තෙන් දිනිත් ඉන්නවා, මේ පැත්තෙන් තවි, මේ පැත්තෙන් දිමාස්, මේ පැත්තෙන් ලොලුකේෂන්. මම තමයි ඉතින් ගහන්නේ. නස් කවි, මේ පැත්තෙන් පොඩි ජෝකර්, මේ පැත්තෙන් ඩෙක්ස්ටෝ, මේ පැත්තෙන් හෙෂු. මෙන්න සංකුට්ටා ත්‍රිංගල පොඩ්ඩා ඉන්නවා, මේ පැත්තෙන් සචියා ඉන්නවා, ඩීමන් ඉන්නවා, සනුවා ඉන්නවා, ක්‍රේසි, හිරුවා, ටෙඩි, ඩෙල්ටා, ටුටු, ඩීමන්, චොලුක, මේ පැත්තෙන් උමේෂ්. මේ මොකද බ්ලූ හයිසොන්ද? හයිසන්. ඇරෝ ඉන්නවා අම්මට ඇරෝ ෆ්ලෑෂ් උත් ඇවිල්ලා ඔන්ලි RM R ඉන්නවා ටොක්ස් ටවුකන් ටවුකා කවුද මුගේ නම කියවන්නේ කොහොමද? එහෙම තමයි කියවන්නේ මචං. ඔන්ලි මොකද්ද මේ යසයි මේ පැත්තේ බ්ලැක් කිං ඉන්නවා මේ පැත්තේ ගේමින් ෂාන් අනු මේ අම්මට හුඩු පළවෙනි අතේ පළවෙනි අතේ ගහලා කිල් එක ළමයි. හරිද? අම්මට හුඩු කිල් එකයි ඈ. පළවෙනි අම්මා
මූණන් එක්ස්පර්ට් කෙනෙක් මචං ඈ. මට සිරි ගැහුවා නෙමෙයි මචං. රතු පාට ඔලුවටම ගැහුවා. රතු පාට. අම්මට වෙන අම්මට TLC හෙෂු දුන්න මචං අතේ පාරක් ආයේ මුකුත් නැහැ. හික් ගෑවෙන්න. නම්බර් 7 ගා නම්බර් 7 ගැහුවා බං අරගේ. මොකෙන්ද? උන් දෙන්න ටෑන් එකේ. මෝඩ මූසලයා. ගහලා අතහැරලා දුවනවා බං. මචං මෙන්න මචං ෆැක්ටරි උඩ මචං ඉතාමත්ම උත්කෘෂ්ඨ දරුණු මචං තරගයක් යනවා ළමයි අම්මට සිරි දෙකට නැමිලා ගහනවා හිටගෙන ගහනවා එක එක විදියට අතේ ගහනවා ළමයි හරිද පේනවනේ ඔයාලට එක එක විදියට එක එක අයරු උඩ පැන දෙකට නැමිලා බිම බුද්ධියගෙන මචං මේ පේනවනේ එක එක විදියට තියෙන හයියෙන් දුවන ගමන් ගහනුන් ඉන්නවා අම්මට උඩු මෙන්න මූ මචං හොඳ පළපුරුදු මචං තේ ගහන්නේ හරිද කිල් දෙකයි ළමයි හරිද කිල් දෙකයි පේනවනේ අප්පට සිරි ඌනම් මචං ඌනම් එක්ස්පර්ට් ඌ ඩේලි ගහනවා එක්ස්පර්ට් අම්මට පොඩි ජෝකර් උඹ ඌදියාද බලයි කිල් 3යි අම්මට ඌත් මචං හොඳ පළපුරුදු ක්‍රීඩකෙක් ඈ හොඳ පළපුරුදු ක්‍රීඩකෙක් මචං උත්කෘෂ්ඨ ලෙස කිල් 3ක් දාලා දිනවා මචං මේ පැත්තෙන් බලමු අප්පට හුඩු ටීම් TDM ඩීමන් මචං කිල් එක දානවා ඉතින් කරන්න දෙයක් නැහැ මචං සිතු අපි පැත්තෙන් පැත්තට අලියට මචං දෙකට නැමිලත් ගහනවා මචං මේ පොඩ්ඩක් පේනවනේ අලියට මචං දෙකට නැමිලත් ගහනවා ළමයි හරිද අම්මෝ බලමු මචං අලියා ගහයිද හොඳම පාර කියලා නැත්නම් මචං පොඩ්ඩක් ගහයිද කියලා බලමු ළමයි හොන්ඩා වලින් ගහන්න ඔට්ටු නෑ ඔව් ඈ අලියට කකුල් පායි හැබැයි ඈ මේ අලියා කොහෙද ඉන්නේ කියලා චුට්ටක් බලලා කියවන් අලියා කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් බලලා කියවන් නෑ නම්බරේ අලිය එලෝනවා මචං කකුල් පහෙන් ගහන්නද මන්ද අලිය එලෝනවා එලවිල්ලත් දෙකට නැමිලත් ගහනවා ළමයි අලියාගේ අලියට කකුල් පහයි ළමයි අලියට මේන් කකුල පුකට ගැවුවා මචං පොඩ්ඩ මචං අලියාගේ හරි ගියේ නෑ පාටි අම්මට සිරි එතෙන්ට 4ක් විතර එනවා අම්මට සිරි වෙන්න එතන නෙමෙයි වලිය පොඩ්ඩ අදුවනවා මචං පොඩ්ඩ බැලුවා හරියන්නේ නැහැ මුං ගහන ගෙහිල්ලට මට ගහන්න බෑ කියලා මූ බැලුවා හරියන්නේ නැහැ කියලා මචං නාස් කයි බලන්න 5 නම්බර් 5 නම්බර් 5 මචං අතට මචං ලයිට් එකකුත් දාගෙන ගන්න කැරිය කටානේ නෑ ඌ කටානෙන් ගහුවා අනිත් උන්ට දෙන්න හොඳ නැහැ බං නම් මතක තියාගන්න දෙන්න හොඳ නැහැ කාලා කන්නින්ට මචං අලියට මචං ගහලා අතාරනවා බං කවුද කියලා බලපන් මම කිල් මැසේජ් එකක් දී බලපන් එතාවත් උත්කෘෂ්ඨ අනර්ග මචං වලියක් යනවා හොඳ මෙන්න මෙතන මචං බිම්සාක් කියලා මචං තේ පාරක් යනවා මචං 4 දෙනෙක් මචං කාමරයක් ඇතුලේ දාගෙන හරිද කාමරයක් ඇතුලේ දාගෙන මචං ඔන්න කොල්ලෙක් මචං ජනේලෙන් පැන්න කොට්ටක් පයින්නවා වගේ මචං බලමු මචං කොල්ලෙක් යනවා මචං AC රූම් එකක්ද කොහෙද ඌ යන්නේ කාමර හැම එකකටම ගිහිල්ලා බලනවා බලහංගෝ කට්ටිය කොට ඔව් කාමරයකට ගිහිල්ලා බලනවා මචං ඒකෙන් එළියට ආව මං හිතන්නේ ඌට මචං සැටිස් නෑ එක්ක නැත්නම් මචං කැමරා හයි කරලා මොකක් කරේ උට්ට අප්පරයක් තියෙනවා මේ පැත්තෙන් පොඩ්ඩ පැත්තට යන්න මචං ඕන්න අම්බෝ ෆැක්ටරි වල මචං හොඳ ගැහිල්ලක් යනවා මචං බලමු අලියද පොඩ්ඩද අලියට මචං පුකට එකක් ගැහුවා මචං අලියා දුවනවා නෙට්ට කඩාගෙන මේ පැත්තෙන් TDM D1 ඉන්නවා මචං අපි බලමු මේ පැත්තෙන් ක්‍රේසි ඉන්නවා මේ පැත්තෙන් හීරෝ ඉන්නවා මේ පැත්තෙන් ඩෙල්ටා ඉන්නවා ළමයි මේ පැත්තෙන් චොලුක ඉන්නවා මේ පැත්තෙන් බ්ලූ නම්බර් 26 බලන්න ඌ යකෝ දැක්කද ඇයි බම් මේ කාලකන්නියා බේසික පින්නයා දැන් ඇල්ලුවා මම පව් බාර අනිත් කොල්ලෝ මල්ලි ලොල්ලෙක් වෙන්න එපා කොල්ලෝ ඈ පින්නයා ආදල් කුඩු කරන කොහෙන් හරි කාලකන්නියෙක් ඉන්නවමයි ළමයි හරිද ඉතින් මේ ඉන්නේ වගේ පින්නෙක් මචං මේකටත් කෝඩ් එක දෙන්නකෝ අයියේ කියලා දාන කෝඩ් දෙන්න මචං ඩීමන් මේ පැත්තේ ඉන්නවා ක්‍රේසි මේ පැත්තේ ඉන්න හිරුවා මචං මේ මේ ෆැක්ටරි වල මචං අම්මට ෆැක්ටරි වල මචං ලස්සන මචං view එකේ මචං කට්ටිය හොඳ තේ පාරක් ගහනවා ළමයි අතින් කිල් දාන්නයි තියෙන්නේ මේ මැච් එකේ ඉතින් බලමු කවුද වැඩිපුරම කිල් දාන්නේ කියලා දැනට කිල් දාලා තින්නේ කවුද අපි පල්ලයට කියලා බලමු ගහන සීන් එකක් වෙන්නේ ඈ view එක බලන් ගහන view එක බලාගෙන ගහන සීන් නැත්නම් කිල් 4ක් දාපු කවුරුත් නැහැ ඉතින් ඒක නිසා මේ පැත්තේ ළමයි ඩෙක්ස්ටර් ඉන්නවා කිල් 3ක් දාලා මේ පැත්තේ ඩීමන් ඉන්නවා කිල් 3ක් දාලා
මේ පැත්තෙන් ලොල්ලා ඉන්නවා මචං කිල් 3ක් දාලා හරිද ඉතින් අරුන් දෙන්න තමයි මේ කිල් වැඩිපුරම ඉන්නේ ඉතින් බලාගෙන ඉන්න සෙට් එක තව කස්ටම් තියෙනවා ආතල් කස්ටම් ගොඩක් තියෙන ඉතින් අනිවාර්යෙන් subscribe කරමු ෂෙයා පාරක් දාමු කවුද හොඳම අතේ ගහලා කිල් දාන්නා කියලා අපි බලමු ළමයි බලමු මචං අම්බෝ ආයි බැලුවා තවි හරියන්නේ නැහැ මචං දුවනවා අනික යමම් පුල්ලි ගොනෝ බලමු ඔන්න මචං අම්බෝ මේ පැත්තේ ඩෙක්ස්ටෝ මචං අම්මට මූ වැඩේ බං ගිරි ගහිල්ලක් නේ බං ගහන්නේ පොඩ්ඩක් ඉන්නවා මේ පැත්තේ ඩෙක්ස්ටෝ මචං වැඩේ අම්මට හුඩු යකෝ ඩෙක්ස්ටෝ ගහනවා ගහිල්ලා චුට්ටගේ මල්ලි කෙනෙක්ද මන්ද බං අපේ චුට්ට මල්ලිගේ මල්ලි කෙනෙක්ද මන්ද බං හරිද මොනවා වුණත් නියමයි වැඩේ කියලා දානවා එල කිරි මචං ඒක කොහොමද නියමයි බං නැද්ද බං ඒස් කොල්ලන්ගේ කැපවීම බලපන් දැන් ඩෙක්ස්ටෝගේ මේ බලාගෙන ඉන්න සෙට් එක ලයිව් එක ලයික් එකක් දාමු ඉතින් මචං ඩෙක්ස්ටෝගේ මචං දනිස් දෙක පණ නැහැලු දැන් හරිද දැන් මචං ඩෙක්ස්ටෝ මචං ඇවිදින්නෙත් බොහොම ඔය පේනවනේ ස්ලෝ වුණා කොල්ලා කලින් එන හයියෙන් දුවපු කොල්ලා එන ස්ලෝ වුණාවා මේ පැත්තේ ඩීමන් කිල් 3ක් දාලා ඉන්නවා අපි බලමු මචං මේ පැත්තේ මේ අනේ මේ ලොල්ලා පින්නේ බං ආයෙ ගන්න දෙයක් අරගෙන නේ බං අඩේ මල්ලි උඹට මානසික ලෙඩක්ද කොල්ලෝ මේ ගෝත හුත්තම්මු මොකෙද්ද බම්මු මල්ලි අනිත් උන් ගන්න අරගෙන ගහපන් මේ ලොල්ලට විතරක් ගන්න අරගෙන ගහපන් නේට කෙලින්ම කියනවනම් මම හිතන්නේ ඩීජේ දාන සීන් ඉන් ඩයලොග් කොහේ ඩීජේ දාන්න අඩේ මොකෙද්ද බම්මු මේ වගේ කෙනෝමයි මචං මුගේ අඳුරන එකෙක් මචං මේ මුගේ මූ අඳුරන එකෙක් ඉන්නවද මුගේ ෆොටෝ එකක් හරි දාපන් මේ වගේ උන් මචං මේ නීතියට වැඩ කරන්නේ අම්මට හුඩු තවි උඹට වීක්ලි ලයිට් එකක් කොල්ලෝ උඹට වීක්ලි ලයිට් එකක් කොල්ලෝ අම්මට හුඩු මචං රෙස්පෙක්ට් කොල්ලෝ රෙස්පෙක්ට් මචං තවි කියලා දාන්න මචං හાર્ට් එකක් ඔන්න ඉන්නෝ කොල්ලෝ අන්න ඉන්නෝ ලොල්ලෝ හරිද මචං කට්ටිය දාන්න මචං හાર્ට් එක අඩෝ මචං අතේ ගහලා පහක් දාපු ඩෙක්ස්ටෝ මචං බෑක් ටු ලොබි කරලා තියෙනවා කවුද ඒ වගේ වැඩෙක්ට මචං ගැහුවේ කියලා අපිට හිතා ගන්න බෑ ඉතින් බලාගෙන ඉන්න සෙට් එක අනිවාර්යෙන් ලයිව් එක ලයික් එකක් දාන්න තවි කියලා මචං හાર્ට් එකක් දාන්න කොල්ලා සුපිරි වැඩෙක් මචං තේ ගහලා කිල් දානවා මචං බලාගෙන ඉඳලා මචං හොරෙන් බලාගෙන CCTV කැමරාවක් කැඩු තවි හරිද හරිද මචං ඔන්න මචං නිවුස් මේවා තමයි නිවුස් හරිද ගැහුවා කියන්නේ මචං කෙලින් මචං කොල්ලෝ ටික මචං තේ ගගා ඉද්දි මචං කිල් දාන්න මේ කැම් එකකින් රෙකෝඩ් කරුවා මචං නිග මචං ජීතක්සයට හරිද අම්මෝ ඩෙක්ස්ටෝට දෙමු මචං ඩෙක්ස්ටෝ දෙමු ඒ අර මේ තමයි මචං ගහලා තියෙන ඩෙක්ස්ටෝට ඒක අසාධාරණයි මචං අසාධාරණ වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් මේ කොල්ලට වීක්ලියක් දෙමු ඉතින් අපි බලමු මොකද්ද මේ වෙන්න යන්නේ කියලා වැඩිම කිල්න දෙන්නේ ඔව් දැනට ඌ ඉන්නේ මං කියන්නේ මං කියන්නේ වෙන කවුරු හරි කිල් ගැහුවොත් ඒ ඩිමොන්ගේ අම්මෝ ආර්එම්ආට මචං ඇරි අම්මට ඌ ඇම්ඩ ඉන්හිලර් ටිකක් තියාගෙන කොහොමද ඇම්ඩා අම්මට TDM D1 මචං බලාගෙන ඉන්න කවුරු හරි ඇවිල්ලා මචං ඇරලා ඵලයන් ඔළුවටම කවුරුත් නැද්ද මෙන්න බෙඩ වගේ ඉන්න කවුරු හරි ඇවිල්ලා ඇරපන් ඇරිල්ලක් ඉතින් අනිවාර්යෙන් ළමයි තනියෙන් টොප් අප් කරගන්න සහ ඔයාලා නොමිනේට් টොප් අප් කරගන්න අවස්ථාවක් ඉතින් දෙන එකම ඩයමන්ඩ් ලිස්ට් එක සහ ෆාස්ට්ම ඩයමන්ඩ් ලිස්ට් එක මුළු සිංගප්පූර් රීජන් එකේම ඉතින් තමයි ඔන්න ඉතින් ඩීමන් ඉන්නවා මේ පැත්තෙන් ක්‍රේසි ඉන්නවා මේ පැත්තේ RMR ඉන්නවා අරින්න යන්නේ අම්මට RMR ළඟට එද්දි අර උමාර 100ක් දැම්මා අම්මට ඕයෝයි ක්‍රේසි මචං තවීට ඇරිලා තවීට ඉතින් අනිවාර්යෙන් ළමයි කිල් 3ක් දැනට දාලා තියෙනවා ඉතින් ප්ලේස් එකත් අනුව තමයි හිමි වෙන්නේ තවීට අනිවාර්යෙන් වීක්ලි ලයිට් එකක් තියෙනවා කොල්ලනේ ඉතින් අපේ කොල්ලෝ කෙල්ල සෙට අම්බෝ මෙන්න මචං ක්‍රේසි ඔන් ෆයර් මචං අපි බලමු ඩීමන්ට දිනන්න අවස්ථාවක් තියෙනවා තව කිල් එකක් දෙකක් දාගත්තොත් ඩීමන්ට හොඳ තරගයක් තියෙනවා මචං අපි බලමු කවුද තරගේ මචං තේ ගහලා වැඩිම කිල් දාන වීරයා කවුද කියලා අපි බලන්නේ ඉතින් අපි බලමු මේ පැත්තෙන් ඊළඟටත් තව ආතල් කස්සම් ගොඩක් තියෙනවා ඩීමන් ඔන් ෆයර් මචං ඩීමන් කාට හරි ගහනවා මං හිතන්නේ කිචි කවනවා මචං කිචි කැවුවා ඩීමන් කාට හරි අපි බලමු අම්මර අයියෝ රුගේ කෙනෙක්ද උගේ ලොක් එක බං උගේ ලොක් එක
අම්මෝ ඩීමන් මචං කිචි කවනවා මචං ක්‍රේසියෝ ටික ක්‍රේසිට වැදුනා වැදිලා ක්‍රේසි මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ අපි බලමු ඉන්නීලර් නෑ මං හිතන්නේ කොල්ලා ගාව මේ පැත්තේ කාරෙන් මාර් ඉන්නවා රබයි මේ පැත්තේ ඩීමන් රෙෆරන්ස් කියන්නේ මොනවාද ෆ්‍රී টොප් අප් කරගන්න පුළුවන් chance එකක් ළමයි මේ පැත්තෙන් බලමු හිරු RMP මේ පැත්තෙන් ඩීමන් කවුරු ගහයිද මචං හොඳම අම්බෝ හරි අඩේ මචං අර ක්‍රේසි කියන කොල්ලට නම් මචං මාර ලක් එකක් තියෙන්නේ මාර ලක්කයක් තියෙන්නේ ඩීමනුත් මචං වටේම යනවා බව වටේම ගිහිල්ලා තේන් ගන්නවා හරිද වටේම ගිහිල්ලා පාස්වර්ඩ් කටින් කියනවා මොබයිල් පාස්වර්ඩ් කටින් කියනවා මචං ඩීමන් මචං වටේම ගිහිල්ලා ඔක්කොටම ගහන්න හදනවා මචං හරිද හැමෝටම ගහන්න හදනවා ඉතින් අපි බලමු මචං කවුරු තරංගේ වීරයා වෙයිද කියලා ඉතින් දැනට ඉතින් අර ඩෙක්ස්ටෝ අර කොල්ලා තමයි හිටියේ ඉතින් අනිවාර්යෙන් මේ කස්ටම් එකේ ඉන්න කස්ටම් එකෙන් බැක් වෙන්න බා ඔන්න මතක් කරා කස්ටම් එකෙන් බැක් වුණොත් ඔයාලට හම්බෙන්නේ නැහැ කාටද අන්න මචං ක්‍රේසිට වදින්න යන්නේ ක්‍රේසිට වතුරේ දාගෙනත් ගහනවා කවුද ඩීමන් වතුරේ දාගෙනත් ගහනවා කොල්ලෝ ගහනවා ළමයි මෙන්න කොල්ලෙට්ට ගහනවා ළමයි අතෙන් කොල්ලෙට්ට ගහනවා වැරදි සරුප වචන අපි කියන්නේ නැහැ ඔව් මෙන්න කැපක් දෙනවා ඩීමන් යනවා මචං වතුර දාගෙන ගහනවා මචං ගහනවා සෝන් එකට එද්දි තමයි ආතල්ලේ තින්නේ මූ ගෙරියා අන්තිමට කි RMP ගෙරියා පොල්ල හලපන් කොල්ලෝ පොල්ල හලපන් ඩීමන් කුගේ අතට එනානේ ඕනේ ඉතින් ළමයි ඉතින් අපිට කෑ ගහන්න එපා කියලා මචං ඔන්න කියනවා TDM 4 wheel අඩේ 4 wheel එපා බම් මට 2 wheel එකක් ඇති බලඩේ මචං සෝන් එක පොඩි වෙනවා මචං මොකද්ද මේ කරන්න හදන්නේ මට නම් තේරෙන්නේ නැහැ වැඩිම කිල් බූයකට දෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මචං අනිවාර්යෙන් කිල් එකක් දාන්න ඕනේ අපි බලමු මොකද්ද කරන්න කියලා මේ පැත්තෙන් ඩීමන් ඉන්නවා අයියෝ මචං බූයකට හම්බෙන්නේ මේ කාගේද මට මෙන්න මචං ගානවා අම්මට කඩෝ ඩීමන් මැරුණාට ඕයි ඒ කවුද බං අර කොළ පාට එකත් හැරියේ බෝලෙක් කෙట్లా ගියාම මචං ඔහොම රැඳිලා ඉන්න තව කස්ටම් තියෙනවා ඔහොම රැඳිලා ඉන්න මේකේ ගිෆ්ට් එක දුන්නා ළමයි එතකොට ළමයි වින් කරන්නේ කවුද කිල් 3ක් දාපු නෑ කොවුන් ගිහිල්ලානේ බං ගිහිල්ලාද ඩෙක්ස්ටෝ ඉන්නවා අර ඩෙක්ස්ටෝටයි අර තවීටයි නෑ ඩීමන්ටයි තවීටයි ඔව් ඩීමන්ටයි තවීටයි අතන ඉතුරුලා හිටපුවෙන්ගෙන් තුනට වැඩිය කවුරුත් නැහැනේ නෑ ඒක තමයි මාත් මේ බැලේ එහෙනම් උන් තුන් දෙනාට වෙන කවුරුත් නෑ ඩීමනුයි තවී ඩෙක්ස්ටෝයි හරිද ඩීමනුයි තවී ඩෙක්ස්ටෝයි මම රික්වෙස්ට් එක දාලා ගන්නද ඔව් අර උඩිල්ලේ ඉන්නවා කට්ටියටම දැම්මා මේ ඩෙක්ස්ටෝ බලමු ඒස් රික්වෙස්ට් එකක් දායි ගන්න මල්ලි දෙම්මා කෙත එක ගත්තේ නෑ තවී ඉන්නවා බයිඩීටී ගත්තා නේද ඩෙක්ස්ටෝ හරි තවී ගත්තේ නෑ රික්වෙස්ට් මම තවී ID කොපි කරගන්නන්නේ හරි එතකොට ඩෙක්ස්ටෝයි තවී අනිත් කොල්ලා ඉතින් ඩීමන් ඌ ගිල්ලගෙන ඩීමන්ද ඌ ගිල්ලගෙන හරි අතේ සවිය ඇත්ත පුරුදුයිනේ නේ අර ළමයි මේ මට ස්පෙෂල් රෙෆරන්ස් නම්බර් එකක් මට හම්බෙලා තියෙනවා ඉතින් තරු ස්ටෝ එකෙන් ස්පෙෂල් රෙෆරන්ස් එකක් කියන්නේ ළමයි මට රුපියල් 5000ක ලයිව් එකේ කට්ටියට ගිව් අවේ දෙන්න මට රෙෆරන්ස් නම්බර් එකක් හම්බුණා ඔන්න රෙෆරන්ස් නම්බර් එක දාලා ඔන්න 5000ක රෙෆරන්ස් නම්බර් එක මං ඇඩ් කරගන්න රුපියල් 5000යි මේ බලපන් තප්පරයයි මචං රෙෆරන්ස් නම්බර් එක දාන්න විතරයි ඕනේ දැන් ඔන්න බලමු මල්ලි අපි ඔයාලගේ ටොප් අප් එක දාන්න යන්නේ ඩෙක්ස්ටෝ ටොප් අප් එක ආවනම් ආවා කියන්න ඇහෙනවා ඩෙක්ස්ටෝ ආපු ගමන් කියන්න හරි ආපු ගමන් කියන්න ඕන ඩෙක්ස්ටෝගේ මචං අපි වීක්ලිය දාන්න යන ළමයි
හරි ආවනම් ආවා කියන්නේ ටොප් අප් එක ආවනම් ආවා කියන්නේ ඒ ඇති. ආවනම් ආවා කියන්නේ. ආවා අයියේ ගැම්මට. හරි මේ අපි මෙයා